අද දෙසැම්බර් 31 වෙනිදා අපි ප්ලෑන් කරගෙන ඉන්නේ හවසට බර්ජ් ඛලීෆා එක ළඟට යන්න ෆයර්වර්ක්ස් බලන්න. අද අපි ඇවිල්ලා ඉන්නේ බර්ජ් ඛලීෆා එක ළඟම තියෙන පාක් එකකට. එච්චර ලොකු ක්‍රවුඩ් එකක් නෑ. මෙන්න මේ වගේ පොඩි ක්‍රවුඩ් එකක් ඉන්නේ. ඉතින් බර්ජ් ඛලීෆා එක ළඟම තැනක් අපිට කොහොම හරි හම්බුණා. දැන් මෙහි වෙලාව 10:34යි. 12ට තමයි ෆයර්වර්ක්ස් පටන් ගන්න. කොහොම හරි ලංකාවට නම් දැන් අලුත් අවුරුදු උදා වෙලා. ඉතින් මුලින්ම ඔයගලන්ට thank you කියනවා පහුගිය අවුරුදු කීපෙම අපිත් එක්ක හිටියට. ඉතින් මේ අවුරුද්ද හැම කෙනෙකුටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ලොග් එකට යමු. දැන් වෙලාව රෑ 11:57යි. තව විනාඩි 3කින් පටන් ගන්නවා ෆයර්වර්ක්ස්. දැන් ඔක්කොමලා රෙඩි වෙලා ඉන්නේ මේක බලන්න. බලමු කොහොමද වෙන්නේ කියලා. විදියට සෑහෙන වෙලාවක් තිබුණා ෆයර්වර්ක්ස්. මාර ලස්සනයි. ජීවිතේ එක සැරයක් හරි මේක බලන්න ඕනේ. මොකද අපි මේ ටුවර් එක ජුලයි වල යන්න හිටපු එකක්. අපිට මේක බලන්න ඕනම නිසා අපි ඩිසෙම්බර් වලට පෝස්ට්පෝන් කරලා තියාගත්තා. මාර ලස්සන අත්දැකීමක්. ඒක නම් ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක් වුණා. පාන්දර 12:45 වගේ වෙලා. දැන් අපි යනවා අපේ අපාර්ට්මන්ට් එකට. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවිලා ඉවරුනේ. එහෙනම් බලමු හෙට දවස කොයි වගේද පටන් ගන්න කියලා. අද 2024 ජනවාරි 1 වෙනිදා උදේම මම කිරිබත් එකක් හැදුවා. අද අපි කොහෙවත් යන්න ප්ලෑන් කරලා නැති නිසා දවල්ටයි රෑටයි පල්ලෙහා රෙස්ටෝරන්ට් එකෙන් තමයි කෑම ගත්තේ.
විදියට තමයි අද vlog එක ඉවර වෙන්නේ. ඒ වගේම 2024 අවුරුද්දේ මගේ channel එකකින් කරන පළවෙනිම vlog එක. Thank you so much මෙච්චර දවසක් මාත් එක්ක හිටියට. ඒ වගේම මේ ලැබුවා අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ නව වසරක් වෙන්න කියලා විශ් කරනවා.